The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. අයිබෝන් නැවතත් ඔබේ ආදරණීය නාලිකාව People's TV සමගයි ඔබ මේ එකතු වෙන්නේ. අදත් අපිට තිබෙනවා සමහරු පිළිගන්න අකමැති ඒ අයට තරමක් තිත්ත. නමුත් මේක තමයි යථාර්ථය. එවැනි කාරණාවක් ඔබ සමග සාකච්ඡා කරන්න. මොහොතකට මේ වීඩියෝ දර්ශනය දිහා ඔබේ අවධානය යොමු කරන්න අපි ඉල්ලා සිටිනවා. බලන්නකෝ මේ ඔබට පේන දර්ශනය. මේක සිදු වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ගාසා තීරයේ. මේ ඊයේ අපට ලැබුණු දර්ශනයක්. වර්තමාන ගාසා තීරයේ තත්ත්වය මොනතරම් ඛේදනීයද, කොයිතරම් අමානුෂීයද, කොයිතරම් මුර්ඛද කියන එක දැනගන්න, තේරුම් ගන්න මේක හොඳටම ප්‍රමාණවත්. බලන්න මේ වීඩියෝ දර්ශනය. බලන්න මේ අතේ තියෙන යකඩ පොල්ලේ සයිස් එක පොඩි පහසු එකක් නෙමෙයි. තාම ප්‍රබල යකඩ පොල්ලක්, ලොකු යකඩ පොල්ලක්. මේක හොඳටම ප්‍රමාණවත් මිනිසෙකුගේ අස්ථි පද්ධතිය බිඳලා දාන්න. ඔන්න දැන් බලන්න දෙන්නෙක් අල්ලගෙන ඉන්නවා දෙපැත්තෙන්. එකෙක් ඔළුව හිර කරගෙන ඉන්නවා කකුල් දෙකට. අනිත් එක කකුල ඇදලා අල්ලගෙන ඉන්නවා. තුන්වෙනියා ඔය යකඩ පොල්ල අතේ තියෙන එක බලන්න එල්ල කරන ප්‍රහාරය කොහොමද කියලා. මේ ජීවිතයක් තරුණ ජීවිතයක්. මෙතනින් එහාට මේ ජීවිතය තවදුරටත් තරුණ ජීවිතයක් නෙවෙයි. මෙතනින් එහාට මේ බිහි කරන්නේ සදාකාලික අබ්බගාතේ. දහසක් බලාපොරොත්තු තියාගෙන හිටපු මේ මිනිසයා මෙතනින් එහාට සදාකාලික අබ්බගාතයක් වෙනවා. ඔහුව පණ පිටින් තියලා ඔහුගේ සම්පූර්ණ අනාගතය මරා දමනවා මේ දුෂ්ටයින් විසින්. බලන්න ඒ ප්‍රහාරයට කකුල ඉසෙඩ් එක වගේ නැමිලා ගිය හැටි, ඒ අස්තිය බිඳිලා කකුලට ලැබුණු ඒ මුර්ග හැඩතලිය දිහා පොඩ්ඩක් බලන්න. දැන් ඔන්න ඊළඟ කකුලටත් ඒකම කරන්නයි යන්නේ. හරියටම ධනිස්ස එල්ල කරගෙනයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. බලන්න මොනතරම් වේදනාවකින් මේ තරුණයා කැමර දෙනවද කියලා. මේ අදමයාට ඒ දරුණු මුර්ග යකඩ පොළු පහර එල්ල කරන්න බලන්න දෙන්නෙක් දෙපැත්තෙන් කොහොමද ඔහුව ඇදලා අල්ලගෙන ඉන්නේ කියලා. ඔන්න අනිත් කකුලත් ඒ වගේම අල්ල ගන්නවා. බලන්න එල්ල කරන ප්‍රහාරය ඒ කකුලත් ඉතා භයානක ලෙස විරූපී හැඩයක් අරගෙන දෙකට නැවෙන හැටි ඔබට බලා ගන්න පුළුවන්. කරුණු කිහිපයක් මෙහිදී අපි ඔබට මතක් කරන්න කැමති. එකක්, මේ ඇවිල්ලා ශිෂ්ටාචාරය දියුණු වෙන්න පෙර යුගයක දර්ශන නොවේ. සාමාන්‍යයෙන් මිනිසයා දැන් ශිෂ්ට සම්පන්නයි කියලා විශ්වාස කරන දියුණු ශිෂ්ටාචාරයක් තුල ජීවත් වෙන, දියුණු ශිෂ්ටාචාරයක් තුල බහුතරයක් මිනිස්සු ජීවත් වෙන ලෝකයක තවමත් තිරිසන්ව තමුන්ගේ ආගමේ නාමයෙන්, දෙවියන්ගේ නාමයෙන් කියලා වනචාරී යුගයේවත් නැතිතරම් අන්ධ වෙච්ච පහත් චරිත තියෙන මිනිස්සු ඔබ හා මම හුස්ම ගන්න මේ කාලයේ සිදුවෙන සිදුවීමක් මේ ඔබ දකින්නේ වෙන කොහෙවත් නොවේ. මේ ගාසා තීරයේ මේ දඬුවම දෙන්නේ ගාසා තීරයේ ජීවත් වෙන සිවිල් පුරවැසියෙකුට. මේ නිර්දය මිලේච්ඡ වනචාරී ක්‍රියාවේ යෙදෙන්නේ හමාස් ත්‍රස්තවාදීන් විසින්. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලයට ඇතුළු වෙලා කළ ඒ ක්‍රියාවේම තවත් එක පැතිකඩක් විතරයි. එතරම්ම දරුණු නොවුනත් මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ ඒ මුර්ග මිනිමරු ප්‍රතිපත්තියයි, ඒ මිනිමරු ආකල්පයි. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ වන විට ඔවුන් මීටත් අමතරව ගාසා තීරය තුල ක්‍රියාත්මක කරන දරුණු අපරාධ මොනවද කියන එක මීට ප්‍රථමයෙන් අපේ වැඩසටහන් වලින් පවා අපි ඔබ සමග බෙදාගත්තා. දුසින් ගණන් මිනිස්සු මේ වගේ අහිංසක පුරවැසියෝ ගෙනල්ලා මහපාරේ දනගස්සලා ඔළුවට බල්ලෝ බලල්ලෝ වගේ වෙඩි තියලා මරලා දාන හැටි. මේ අපරාධ ගාසා වැසියන්ට කරන්නේ කවුද? කිසිදු පිටස්තරයෙක් නොවේ. ඔවුන්ගේම විමුක්තිකාමීන් යයි කියා ගනිමින් පෙනී සිටින මේ මිනිමරු ත්‍රස්තවාදී සමාජිකයෝ තමුන්ගේම මිනිස්සුන්ට තමුන්ගේම මිනිස්සු විසින් ක්‍රූර ලෙස වදහිංසාව පමුණුවා මරා දමන ආකාරයයි ඔබ මේ දකින්නේ. මේකට ප්‍රධාන කරුණු දෙකයි තියෙන්නේ. එකක්, ඊශ්‍රායලයට පක්ෂපාතී වුණා කියන චෝදනාව. අනිත් එක ඇවිල්ලා ඔවුන්ට විරුද්ධ වුණා කියන කාරණාව. සමහර කණ්ඩායම් ඉන්නවා හමාස් ත්‍රස්තවාදීන්ට විරුද්ධයි. සමහරු ඉන්නවා ඔවුන් හමාස්ට විරුද්ධයි විතරක් නොවේ, ඊශ්‍රායලට ඇති පක්ෂපාතීත්වය නිසා යම් යම් සහායන් පවා ලබා දෙන්න පෙළඹුණා. ඒ අයව තමයි තෝර හොය ඇවිල්ලා මේ විදිහට මුර්ග විදිහට මරා දමන්නේ, අතපය කඩන්නේ, මුර්ග දඬුවම් ලබා දෙන්නේ. එනිසා තමයි අපි නිතරම කිව්වේ බොහෝ ගාසා තීරයේ ජීවත් වෙන ගාසාවැසියන් පවා හමාස් ත්‍රස්තවාදීන්ට බයෙන් ජීවත් වෙන්නේ, ඔවුන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරනවා. මේ වන විටත් 100,000 ගණනින් ඊශ්‍රායලය විසින් පාලනය කරන පළාතට ගාසා වැසියන් මේ හමාස් ත්‍රස්තවාදීන්ට බයේ පැමිණෙනවා කියන එක අපිට දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඔය ලෝකයේ විවිධ තැන්වල උද්ඝෝෂණය කරන අය කියන වචනය හරි, ෆ්‍රී පැලස්ටයින් කියලා. පලස්තීනය සැබවින්ම නිදහස් කරගත යුතුයි, වෙන කාගෙන්වත් නොවේ.
මේ මුර්ග තිරිසන් අමන වනචාරී ගෝත්‍රික ඉස්ලාම් ආගමික අන්තවාදයේ උන්මාදයෙන් පෙළෙන මේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානය. දැන් මේ ඇවිල්ලා ඔවුන්ට විරුද්ධ වීම හෝ ඊශ්‍රායලයට පක්ෂ වීම ඇත්ත වශයෙන්ම එහෙමනම් නිකමට කල්පනා කරලා බලන්න ඊශ්‍රායලයට ඇතුළු වෙලා ඊශ්‍රායල් ජාතිකයින්ව අමුවේ මරලා දාපු හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලය කවදාවත් මේ විදිහට සලකන්නේ නැහැ. ඔවුන් නිකම්ම ඊශ්‍රායලයට විරුද්ධ වුණා විතරක් නෙවෙයි ඊශ්‍රායලයට ඇතුළු වෙලා බොහෝ මිනිස්යන්ව පීයෙන් ඇනලා තමුන්ගේ වාහනයෙන් යට කරලා නැත්තම් වෙඩි තියලා මරා දාපු ඒ දුෂ්ට ක්‍රූර ත්‍රස්තවාදීන්ට පවා ඊශ්‍රායලය සලකන්නේ මානුෂීය විදිහටයි. ඔවුන්ගේ වරද පොතක ලියලා ඒක නීතියට බාර දීලා ඔවුන්ට චෝදනා ගොනු කරලා ඒවා නඩුව අහලා උසාවියෙන් දෙන දඬුවම ඊශ්‍රායලයේ රජය ඔවුන්ට ක්‍රියාත්මක කරනවා. මිනිමැරුමක් නම් බොහෝ විට ඔවුන්ට මිනිමැරුමකට අවශ්‍ය දඬුවම ලැබෙනවා. බොහෝ විට ජීවිතාන්තය දක්වා සිරගත කිරීම. එහෙම නැත්නම් ඔවුන්ගේ වරදේ ප්‍රකාරයට යම් වසර කිහිපයක් ඔවුන්ට දඬුවම් කරනවා. මෙහෙමයි ඊශ්‍රායලය තමුන්ගේ සතුරන්ට සලකන්නේ. මෙහෙමයි හමාස් ත්‍රස්තවාදීන් විසින් තමුන්ගේම මිනිසුන්ට සලකන්නේ. අනිත් එක මෙතන අපිට තේරුම් ගන්න අමාරු දේ තමයි මේ හැමදේම කරන්නේ ඔවුන්ගේ දෙවියන්ගේ නාමයෙන් අල්ලාහ් අක්බර් කිය. මේ දේවල් අපි නැවත ඔබට දිගින් දිගටම පෙන්වන්නේ මේ සැබෑ තත්වය වහන් කරමින් හමාස් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ බොරු මඩ ප්‍රචාර ජාලය ප්‍රචාරකන යුද්ධය උත්සාහ කරනවා අරතරම් විනයගරුක විනීත හමුදාවක් මුර්ගයි මුග්දයි කියන එක පෙන්වන්න. නමුත් ඇත්ත වශයෙන්ම ඊශ්‍රායල් හමුදාව නිලැඳුමක් දරාගෙන විනයානුකූල හමුදාවක් හැටියට නායකත්වයක් යටතේ මාධ්‍යවේදීන් පිරිවරාගෙන කරන මෙහෙයුම කවදාවත් අපි දැකලා නැහැ. ඊශ්‍රායල් හමුදාව තමුන්ගේ සතුරෙකුටවත් මේ තරම් මුර්ග විදිහට සලකනවා. නමුත් මේ හමාස් ත්‍රස්තවාදීන් තමුන් ගේම සෙනගට සලකන විදිහයි මේක. මිත්‍රවරුනි, මේ තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ත්‍රස්තවාදයට මොන විදිහකටවත් ඉඩ දෙන්න විදිහක් නැහැ. තමුන්ගේම මිනිස්සුන්ට මෙහෙම සලකන මේ මුර්ගයෝ, මේ මිනිමරුවෝ ඊශ්‍රායල් වරුන්ට කොහොම සලකයිද? එනිසා ඔක්තෝබර් 7 වෙනිදා කියන්නේ දිනයක් පමණක් නොවේ. ඔක්තෝබර් 7 කියන්නේ ඉස්ලාම් ආගමික අන්තවාදයේ සැබෑ නිර්වත, සැබෑ ක්‍රූරත්වය ලෝකයට දකින්න හම්බුණු ආසන්න අවස්ථාවක් විතරයි. ඒක දිනයක් පමණක් නොවේ කියන එක හොඳට මතක තියාගන්න. ගාසා තීරයේ මෙහෙම වුණාට ගාසා තීරයේ විතරක් නොවේ. මේ දේවල් ඉස්ලාම් ආගමික අන්තවාදයේ ක්‍රියාත්මක වන ලෝකේ හැම රටකම මෙහෙමයි. අපි දන්නවා ඉරානයේත් මේ විදිහටම මිනිසුන්ව එල්ලා මරා දමනවා. හිතාගන්න බැරි තරම් සංඛ්‍යාත්මකව පවා ඇදහිය නොහැකි තරම් ප්‍රමාණයක් දිනකට, මාසයකට, වර්ෂයකට එල්ලා මරා දමනවා. බොහෝ අරාබි රටවලත් අපි දන්නවා වරතට දෙන දඬුවම මේ වගේ තමයි. එක්ක බෙල්ල කපනවා, එක්ක අතපය කපනවා, එක්ක ඇඟිලි කපනවා, නැත්නම් එල්ලලා මරනවා. මේක තමයි ඔවුන්ගේ සැබෑ ස්වභාවය. අවාසනාවකට වගේ මේ ක්‍රූරත්වය පෝෂණය ලබන්නේ ඔවුන්ගේම ආගමින් වීම තමයි ඊටාම සෝචනීයම තත්වය. මොනතරම් අපි දැකලා තිබෙනවද ඊනියා ලෙස සාමකාමී කියලා පෙන්වන්න හදන මේ ආගමේ නායකයෝ අවි ආයුධ අතේ තියාගෙන දේවස්ථාන ඇතුලේ තමුන්ගේ දේශන පවත්වන හැටි වෛරය වැපිරවීම සඳහා. එනිසා අපි ඊටාම පැහැදිලි අනතුරු ඇඟවීමක් කරනවා සිංහල මාධ්‍යයෙන් ප්‍රවෘත්ති බලන ලෝකය දැනගන්න ගවේෂණය කරන අය වෙනුවෙන්. නූතන යුගයට නොගැලපෙන මිනිස් ශිෂ්ටාචාරයට කිසිසේත්ම ගැලපෙන්නේ නැති මේ භයානක මිනිමරු ක්‍රූරත්වය මේ රටේ හිස ඔසවන්න දෙන්න කිසිසේත්ම අපිට විදිහක් නැහැ. අපිව වගේම අපේ දරුවන් වෙනුවෙන් මේ රටේ අනාගතය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ නිසා බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේව ගැන හොයා බලන්න. යම්කිසි විදිහකට නියපොත්තෙන් කඩන්න පුළුවන් දේවල් නියපොත්තෙන් කඩන්න, ඒවා පොරවෙන් කපන්න වෙනකන් එන්න ඉඩ තියන්න එපා කියන පණිවිඩය දීලා දැනට මේ වීඩියෝවෙන් සමුගන්නවා. අපි People's TV, මම ස්ටැන්ලි රොයිස්ටන්. Subscribe us for more details.